ඉතින් ඔන්න අපි අද තමයි අපේ තුන්වෙනි දවස අපේ විලින්ටන් ට්‍රිප් එකේ තුන්වෙනි දවස. ඉතින් අද උදේ පාන්දරම අපි ඔයාලා එක්ක ගෙනාව ලස්සන රෝස මල් වත්තකට. අපි දැන් අද ඉන්නේ පාමස්ටන් නෝර්ත් වල. ඊයේ රැයිට පාමස්ටන් නෝර්ත් වල. දැන් අද උදේ තාම උදේ පටන් ගත්තත් පාමස්ටන් නෝර්ත් වලින්. මොකද ඊයේදී හවස් වුණා. ඉතින් මේ සිටි එකේම තමයි පාමස්ටන් නෝර්ත් සිටි. ඔව් සිටි එකේම තමයි මේක තියෙන්නේ. ලොකු පාර්කයක් තියෙනවා. ඒ පාර්කයේ ඇතුලේ තමයි මේ රෝස් ගාඩන් එක තියෙන්නේ. ඒක පොඩි වතුන රෝස් ගාඩන් එකක් තියෙනවා. ඊට පස්සේ රේල් ටුවර් එකක් තියෙනවා. හැබැයි ඒ රේල් ටුවර් එක නම් මරු ඇති. හැබැයි අපිට ඒක බලන්න විදිහක් නැහැ. මොකද ඒක පටන් ගන්නේ හවස 1ට. ඒකේ ඉඳන් 4 වෙනකන් අපි හවස වෙනකන් මෙහෙ නැහැනේ. ඔයාලා ඉතින් මේ හැරෙට එනවා. ඒකත් ටාගට් කරන් එන්න. ඒක පටන් ගන්න 1ට ඉවර වෙන්නේ 4ට. ඔව් ඉතින් අපි මේ විදිහට තමයි අපේ දවස පටන් ගත්තේ අද උදේ පාන්දරම. ඉතින් මේ පාන්දරම කිව්වට උදේ 9ට අද මේ ටයිම් චේන්ජ් එකක් වුණා. ඒක අපිට චුට්ටක් මෙයා වෙනත් පොඩි වෙලාවක් ගියානේ. ඔව්. හරි. මේ එතකොට හරි අපි බලමු ඉස්සරහට අද අපේ තුන්වෙනි දවස මොන වගේ වෙයිද මොන වගේ ලස්සන වීඩියෝ වලට ගේන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා නේ. හරි. මේකේ නම තමයි ඩගල් මැකන්සි රෝස් ගාඩන්. එතකොට මේ පාක් එකට යන ඔයාලට සෙක්ෂන් 3කින් රෝසස් බලා ගන්න පුළුවන්. පළවෙනි සෙක්ෂන් එක ඒක තමයි ලොකුම සෙක්ෂන් එක. ඒකේ තියෙනවා රෝසස් ප්‍රභේද 5000කට වඩා වැඩි. අනිත් සෙක්ෂන් දෙකම එයාලගේ ටෙස්ටින් සෙක්ෂන්ස්. ඒකේ ඉන්ටර්නැෂනල් රෝසස් ටෙස්ට් කරන ඒවායි ආය අලුතෙන් රෝසස් ටෙස්ට් කරන ඒවායි දෙකම වෙනවා. එතකොට මේකට මේ පාක් එකට අවෝඩ් එකකුත් හම්බෙලා තියෙනවා. මේක one of the most outstanding rose garden in the world කියලා. එතකොට ඒකත් එක්ක පාමස්ටන් නෝර්ත් වල ඉන්න ඔයාලට පාමස්ටන් නෝර්ත් හරහා වෙලින්ටන් යන අයට බලන්න පුළුවන් ලස්සනම ප්ලේස් එකක් තමයි මේක. එතකොට මේකේ රෝසස් විතරක් නෙමෙයි මේකේ පොඩි ඇක්වේරියම් එකක් තියෙනවා, පූල් එකක් තියෙනවා, ට්‍රේන් රයිඩ් එකක් යන්නත් පුළුවන්. පාමස්ටන් නෝර්ත් වල මේ පාක් එක ළඟම සිටි ඒරියා එකෙම තියෙනවා වින් මිල් එකක්. සාමාන්‍යයෙන් මේ ප්ලේස් එකේ ඉඳන් විනාඩි 4ක වගේ ඩ්‍රයිව් එකක් තමයි එතනට තියෙන්නේ. ඒ වින් මිල් එකේදී බලා ගන්න පුළුවන් සන්සෙට් එක ලස්සනටම. එතකොට අපි කලින් දවසේ යද්දී අපි එතන දරන් හිටියේ නැහැ. එතන සන්රයිස් එකට වඩා සන්සෙට් එක තමයි ලස්සනටම බලා ගන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් ඔයාලා පාමස්ටන් නෝර්ත් යන්න ප්ලෑන් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ වින් මිල් එකට ගිහිලා සන්සෙට් එකත් බලන්න අමතක කරන්න එපා. ඔයාලා ස්ප්‍රින්ග් එකේ අන්තිම කාලේ හරි සමර් එකේ හරි මේ පාක් එකට ගියොත් අනිත් කාලවලට වඩා වැඩියෙන් ලස්සනට මේ පාක් එක බලා ගන්න පුළුවන්. අපේ ඊළඟ ස්ටොප් එක උනේ තේ මනාව ආර්ට් ගැලරි එක. එතකොට මෞරි භාෂාවෙන් තේ මනාව කියලා කියන්නේ හදවත කියන තේරුම. එතකොට එයාලගේ හදවත. ඒ කියන්නේ එයාලගේ හිස්ටරි එක, ඊට පස්සේ එයාලගේ හෙරිටේජ් එක, ආර්ට්, සයන්ස් අන්නේ කියන හැමදේම එකම තැනකින් බලා ගන්න පුළුවන් හින්දා තමයි මෙතනට තේ මනාව කියන නම දාලා තියෙන්නේ. මේ ගැලරි එක බලන්න යන්න අපි ටිකට් ගන්න ඕනේ නැහැ. ෆ්‍රී එන්ට්‍රන්ස් එකක් තමයි තියෙන්නේ. හැබැයි මෙතනම තියෙනවා රග්බි කෞතුකාගාරයක්. ඒක බලන්න යනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ටිකට් එකක් ගන්න ඕනේ. එතකොට මෙතනට යද්දි මේ ආර්ට් ගැලරි එකට යද්දි එතන ආර්ට් කියන කන්සෙප්ට් එකෙන් එහාට ගියාට පස්සේ ළමයින්ට ෆැමිලීස් වලට වෙනම එක්සිබිෂන් තියෙනවා. ඊට පස්සේ නිව්සීලන්ත වල ස්වදේශික සත්වයන්ගේ ඔය පොසිල ඊට පස්සේ යාලගේ හිස්ටරි එක ගැන එක්සිබිෂන් තියෙනවා. ඒ වගේ හැම වයස් කාණ්ඩයකම කට්ටියට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් එක්සිබිෂන් ඊට පස්සේ ප්‍රැක්ටිකල් ලර්නින්ග්ස් ඒ කියන හැමදේම මෙතනින් ඔයාලට කරගන්න පුළුවන්. මෙතන තියෙන අනිත් වැදගත්ම දේ තමයි මෞර්ය කියන ශිෂ්ටාචාරය පටන්ගත් දවසේ ඉඳන් මේ වෙනකම්ම ඒ හිස්ටරි එකට අදාළ හැම පොයින්ට් එකක්ම හැම යාවත්කාලීන වීමක්ම එයාලා සාක්ෂිත් එක්කම මෙතන අපිට බලන්න පුළුවන් වෙන විදිහට හදලා තියෙනවා. ඒ වගේම හැම තැනකම වගේ චූටි ෆිල්ම් හෝල්ස් වගේ එයාලා හදලා තියෙනවා. එතනින් අපිට කම්මැලිකමක් නැතුව විෂුවල් ෆෝමැට් එකෙන් අර හිස්ටරි එක සම්පූර්ණයෙන්ම බලා ගන්නත් පුළුවන්.
නිව්සීලන්ඩ් වල මුල්ම නම තමයි සිලන්ඩියා කියලා කියන්නේ. එතකොට එක එක කාලවලදී ඇතිවෙච්ච දේශගුණික භූගෝලීය විපර්යාසත් එක්ක තමයි අන්තිමටම දූපතක් විදිහට හැදිලා මේකට නිව්සීලන්ඩ් කියන නම ඇවිල්ලා තියෙන. කියන්නේ අලුත් සීලන්ඩියා එකෙන් ගැලවිලා ආපු අලුත් එකක් විදිහට නිව්සීලන්ඩ් විදිහට තමයි මේ රට අන්තිමට හැදිලා තියෙන්නේ. එතකොට ඒකේ සම්පූර්ණ හිස්ටරි එකත් ඒ ඇතිවෙච්ච දේශගුණික භූගෝලීය වෙනස්කම් ගැන මේකේ විස්තර ඇතුළත් වෙලා තියෙනවා. මතක ඇති අපි කලින් වීඩියෝ එකක කිව්වා මෞරි භාෂාවේ සමහර වචන සමහර නෙමෙයි අතරම ගොඩක් වචන අපේ සිංහල සංස්කෘතික භාෂාවත් එක්ක ගොඩක් සමානයි කියලා. ඉතින් මේ තියෙන්නේ එයාලා යාලගේ භාෂාවෙන් ගස් කීපයක් හඳුනන නම් ටිකක් තමයි මේ තියෙන්නේ. ඒ වගේම අපි දැනට ඕන වුණා මෙතනින් මෙමරි එකක් අපිට එකතු කරගන්න. ඒ නිසා අපි මේ ආර්ට් ගැලරි එකෙන් එළියට එද්දි ඒක මතක් වෙන්න අපේ මේ වෙලින්ටන් ගමන මතක් වෙන්න මැග්නට් එකකුත් අරගෙන තමයි ආවේ. එතනින් පස්සේ අපි කෙලින්ම ගියේ වෙලින්ටන් සිටි එකට. එතකොට සිටි එකට කිට්ටුවම අපිට හම්බුණා තව පාක් එකක් ක්වීන් එලිසබෙත් පාක් එක. එතකොට අපි එතනට ගියේ. එතන බීච් සයිඩ් එක මාරම ලස්සන වීව් එකක් තියෙන නිසා. එතකොට මේ පාක් එකේ ඔයාලට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් හයිකින්, සයික්ලින්, ඊට පස්සේ හෝස් රයිඩින්. ආයි තව එතන සොසයිටි එකක් තියෙනවා. ඒකේ මොඩල් එයාප්ලේන් ෆ්ලයින් බලන්න පුළුවන්. ඊට පස්සේ තව සොසයිටිස් එයාලගේ වොලන්ටියර් ඇක්ටිවිටීස් කරනවා. ඒවට ජොයින් වෙන්න පුළුවන්. ඊට අමතරව වැදගත්ම දේ තමයි මරයන් හිස්ටරි එක පෙන්නන පොඩි මියුසියම් එකක් තියෙනවා මේ පාක් එකේ. ඔයාලට ඒක බලන්න යන්නත් පුළුවන්. දවස් 3කට පස්සේ අපි අන්තිමටම ආව අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක උන වෙලින්ටන් සිටි එකට. අපි එනකොට ටිකක් හවස් වෙලා තිබ්බේ. අපි මුලින්ම ගියේ කේබල් කාර් එක්ස්පීරියන්ස් එක ගන්න. ඒක පොඩි රේල්වේ රයිඩ් එකක්. කේබල් කාර් එකේ යන්න අපි ටිකට් එකක් ගන්න ඕනේ. එතකොට ඇඩල්ට් කෙනෙකුට ඒ ටිකට් එක වෙන්නේ $12. ඒක අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් අපි රිටර්න් ටිකට් එකක්ද ගන්නෙ. එහෙම නැත්නම් අපි වන් වේ එකක්ද ගන්න කියන එක. මෙතනදි වෙන්නේ අපි රිටර්න් ටිකට් එකක් ගත්තොත් අපිට මේ කේබල් කාර් එක උඩට යද්දි ඒකේ ගිහිල්ලා එතන තියෙන දේවල් ටික බලලා ඒකයි පල්ලෙහාට එන්න පුළුවන්. එතකොට අපි යන්නේ එකේම අනිත් පැත්තට එන්න ඕනි කියලා එකක් නැහැ. අපි එතනට ගිහිල්ලා අපේ ටයිම් එකත් එක්ක අපිට ඒ උඩ තියෙන දේවල් බලාගෙන ඊළඟට අපි ආයි ස්ටේෂන් එකට ආවට පස්සේ එතනින් ආයි පල්ලෙහාට එන ට්‍රේන් එකක අපිට එන්න පුළුවන්. එතකොට මෙතන ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ගියාම අපිට පුළුවන් බලා ගන්න වෙලින්ටන් බොටනිකල් ගාඩන් එක, ඊට පස්සේ කේබල් කාර් මියුසියම් එක, ඊට පස්සේ කෙල්බන් විලේජ් එක වගේම වික්ටෝරියා යුනිවර්සිටි එකත් බලන්න යන්න පුළුවන්. කේබල් කාර් එකේ උඩට යද්දී අපි අනේ දෙපැත්තේ එයාලා කේබල් කාර් එකේ හිස්ටරි එකට අදාළ එක එක රූප ඇඳලා තියෙනවා, චිත්‍ර ඇඳලා තියෙනවා. ඊට අමතරව අපි යන්නේ තවත් එක ස්ටේෂන් එකකුත් පහු කරගෙන. එතනදී නම් ගොඩක් කට්ටිය බහින්නේ නැහැ. හැමෝම යන්නේ අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට. ඉතින් එතන තව ටනල් ඇතුලෙන් යන්න ඕනේ. ඒවා ඔය වගේ ලයිට් දාලා එහෙම තියෙන්නේ. ඒක ඇත්තටම හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. කේබල් කාර් එකෙන් බහලා ස්ටේෂන් එකෙන් එළියට ආවට පස්සේ අපිට තියෙනවා නෝටිස් බෝඩ් එකක්. එතකොට ඒකේ තියෙනවා අපිට මොනවද එක්ස්ප්ලෝර් කරන්න පුළුවන් කියලා. එතකොට අපි දැන් මුලින්ම ගියේ කේබල් කාර් මියුසියම් එකට. ඒකට අපි වෙනම ටිකට් ගන්න ඕනේ නැහැ. ඒකේ එන්ට්‍රන්ස් එක ෆ්‍රී. එතකොට මෙතන තියෙනවා කේබල් කාර්ස් වල සම්පූර්ණම හිස්ටරි එක. ඒ කියන්නේ ඇත්තටම අවුරුදු ගානකට කලින් වෙලින්ටන් සිටි එකේ මේ කේබල් කාර්ස් යූස් වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ ට්‍රාන්ස්පෝර්ටේෂන් වලට එයාලා ඒක යූස් කරන් තියෙනවා. ඉතින් ඒ ඩීටේල්ස් ටික ඔක්කොම මේක ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඊට අමතරව ඔතනින් තව කේබල් කාර් රියල් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ආපු එක තියෙන්නේ ඔතනට එන්න පස්සේ හදපු එකක්. හැබැයි කලින් මිනිස්සු පාවිච්චි කරපු රේල්වේ එක තියෙනවා. ඒකත් ඕනනම් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. එතන ඊට අමතරව තව තියෙනවා අපිට මොන හරි මෙමරි එකක් විදිහට ගන්න ඕන නම් රේල්වේ රිලේටඩ් දේවල් ඔතන තියෙනවා. අපිට ඒ කැමති එකක් ගන්න පුළුවන්.
ඊට අමතරව මෙතන තියෙන ඉන්ට්‍රස්ටිංම දේ තමයි මෙතන තියෙනවා view points දෙකක්. එක තැනක වෙලින්ටන් හාබර් එක හොඳටම පේනවා. අනිත් තැනට වෙලින්ටන් සිටි එක සම්පූර්ණයෙන්ම පේනවා. ඊළඟට අපි ගියේ අයේෂ්ගේ ඉන්ට්‍රස්ටිං ඒරියා එකක් වුණ ස්පේස් ප්ලේස් එක බලන්න. එයා සාමාන්‍යව ගැලැක්සිස්, මිල්කි වේ, ස්ටාර්ස් අන්නේ දේවල් වලට එයා මාර මාස කෙනෙක්. ඊළඟට අපි ගියේ ඒකට. එතකොට එතන සාමාන්‍යයෙන් දවසම ඔතන ඉන්න ප්ලෑන් කරන් යන කෙනෙකුට ඒ ස්පේස් ප්ලේස් එකේ තියෙන ටයිම් ටේබල් එකක්. එතකොට ඒ ටයිම් ෂෙඩියුල්ස් ෆලෝ කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ඒ ස්කෝප් එකට ඉන්ට්‍රස්ටිංම කෙනෙකුට ඒක ගොඩක් හොඳ ඔප්ෂන් එකක්. හැබැයි අපි යන ටයිම් එකේදී ටයිම් ටේබල් එක තිබ්බ ගොඩාක් ඒවා ඉවර වෙලා අපිට තිබ්බ අන්තිමම පැයේ තියෙන ප්‍රෝග්‍රෑම් එකක් විතරයි. එතකොට ඒ ප්‍රෝග්‍රෑම් එකට අපිට පාටිසිපේට් කරන්න හම්බුණා. හැබැයි ඒක ෆොටෝස් ගන්නවත් වීඩියෝ කරන්නවත් බෑ. එතන අපිට එක්ස්පීරියන්ස් කරන්න තිබ්බේ තනිකරම වෙලින්ටන් සිටි එකේ රෑට අහසේ වෙන දේවල් තමයි අපි ඒ සම්පූර්ණ පැයේම එක්ස්ප්ලෝර් කළේ. මෙතනට යනවා නම් අපි අනිවාර්යයෙන්ම ටිකට් එකක් ගන්න ඕනේ. එතකොට ඒ ටිකට් එකේ ගාණ තීරණය වෙන්නේ අපි සිලෙක්ට් කරන ඇක්ටිවිටීස් මත. ඒක අපිට කස්ටමයිස් කරගන්න පුළුවන් අපිට බලන්න ඕන තැන් ටික කියලා. එතකොට ඒවත් එක්ක තමයි අපේ ටිකට් එකේ එන්ට්‍රි ටිකට් එකේ ගාණ තීරණය වෙන්නේ. So how do we find planets that could be homes for living things? We look at stars. We watch other stars closely to see planets pass in front of them. When a planet crosses in front of a star, it's called a transit. The planet blocks a small amount of light from the star. We can see a very small change in the star's brightness. This is how we can tell there could be a planet there. A NASA spacecraft called Kepler has found thousands of exoplanets this way. Saturn. Future missions will be searching too. And who knows? Maybe one of those exoplanets could be a home for living things. Find out more about other stars and exoplanets at NASA Space Place. මෙතන තියෙන අනිත් ඉන්ට්‍රස්ටිංම දේ තමයි දැනට ස්පේස් ප්ලේස් එක ඇතුලේ වෙලා තියෙන දේවල්. ඒ කියන්නේ ග්‍රහලෝක වලට යන ඒවා, රොකට් යවන ඒවා, අන්නේ වගේ දේවල් අපිට try කරන්න පුළුවන්. එතකොට නිකන් අර අපි ඕනර්ෂිප් එක අරන් කරනවා වගේ අපිට මේ දේවල් try කරලා බලන්න පුළුවන්. මේ කේබල් කාර් එක එන අන්තිම ඩෙස්ටිනේෂන් එක. ඒ කියන්නේ අපි ඔය දැන් ස්පේස් ප්ලේස් එකෙන් බලන්න ගිය තැන ඒක නිකන් හරියට පොඩි සිටි එකක් වගේ. ඒකේ පොඩි සුපර් මාකට් එකක්, කැෆේ එකක්, ෆාමසි එකක්, ඒ වගේ දේවලුත් තියෙනවා. ඔයාලට ඉතින් ඒවට යන්නත් පුළුවන්. ඊට පස්සේ අපි දැන් හැමම ආයේ අපි දැන් කාර් එක දාලා ගිය පල්ලෙහා. ඒ හින්දා අපි හැමම ආයේ කේබල් කාර් එකෙම තමයි පල්ලෙහාට ආවේ. එතකොට ගොඩක් හවස් වෙලා අපිට ආයේ වෙලින්ටන් සූ එක බලන්න යන ටයිම් මදි. හැබැයි අපිට ආයේ ඊළඟ දවසේ ගොඩක් ටයිම් එක ස්පෙන්ඩ් කරන්නත් බෑ තියෙන දේවල් බලන්න. මොකද ඊළඟ දවසේ අපි කෙලින්ම ආයේ වෙලින්ටන් වල ඉඳන් ඔක්ලන්ඩ් වලට ඩ්‍රයිව් කරන්නත් ඕනේ. ඒකත් එක්ක අපි හවස ගියා බලන්න
තේපපා මියසියම් එක. එතකොට අපිට පැයක වගේ කාලයක් තමයි තිබ්බේ මේ මියසියම් එක බලන්න. ඒකත් මෞරි කට්ටියගේ හෙරිටේජ් එක හිස්ටරි එක ඉන්ක්ලූඩ් වෙලා තියෙන මෞරි කට්ටියගේ හාර්ට් එක වගේ තැනක්. මෞරි භාෂාවෙන් මේ මියසියම් එක හඳුන්වන්නේ තේපපා ටොංගරෙවා කියලා. ඒකේ තේරුම තමයි නිදන් බඳුන කියන එක. ඒ කියන්නේ එයාලගේ කල්චර් එකේ තියෙන වටිනා කියන හැම දෙයක්ම මේකේ ඉන්ක්ලූඩ් වෙනවා කියන එක තමයි තේරුම. මේ මියසියම් එක බලන්න යන්නත් ටිකට් එකක් ගන්න ඕනේ නැහැ. නිව්සීලන්ත වල ඉන්න කට්ටියට ෆ්‍රී එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එතකොට මේකත් අර අපි කලින් බලන්න ගියපු තේ මනාව මියසියම් එක වගේමයි. සත්තුන්ගේ පොසිල, ඊට පස්සේ මෞරි ගෝත්‍ර ගැන විස්තර, එයාලගේ ගෙවල් එහෙම හැදිලා තියෙන්නේ, ඉස්සර ගෙවල් ඒ ගෙවල් හදුවේ කොහොමද, ඒවට රටා එහෙම කොහොමද තියෙන්නේ, ඊට පස්සේ එයාලගේ ඇඳුම් පැළඳුම් එහෙම කොහොමද, අන්නේ කියන හැමදේම මේ කෞතුකාගාරයට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි අපේ රෝඩ් ට්‍රිප් එකේ 3 වෙනි දවසේ සමරි එක. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු වෙලින්ටන් සූ එකේදී. මොකද මේ වීඩියෝ එක අපි මේකට ඇඩ් කළොත් මේ වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. ඒ නිසා අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නම්. එහෙනම් අපි හම්බෙමු වෙලින්ටන් සූ එකේදී.